රෙජිස්ටර් වෙලා තියෙන ඕනෑම දීවර බෝට්ටුවක් පූර්ණ හානියට පත් වෙලා තියෙන මුදියන්න බැරි නම් අපි මේ හැම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්න යෝජනා කරනවා. ආපදාවට ලක්ුණු පාසල් සිසුන්ට ලක්ෂ 16ක් නම් ආසන්න වශයෙන් ලක්ෂ 3.5ක්වත් මම හිතන්නේ පාසල් සිසුන් ඇති ලක්ෂ 3.5ක් ආසන්න පාසල් සිසුන් ඇති. ඔවුන්ට ඊළඟ වසර ආරම්භ කරන්න ඕන. බෑග් එක පොත්පත් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ඒ නිසා හැම පාසල් දරුවෙකුටම ආපදාවට ලක් වුණු හැම පාසල් දරුවෙකුටම රුපියල් 15000ක දීමනාවක් දෙනවා. භාණ්ඩාගාරයෙන් ඊට අමතරව රුපියල් 10000ක දීමනාවක් දෙනවා ජනාධිපති අරමුදලින්. ඒ දෙකම එකතු කරපුවාම රුපියල් 25000ක දීමනාවක් ආපදාවට පත් වුණු ළමයෙකුට නැවත පාසුකම් සහිත පාසල් යාම සඳහා ලබා දෙනවා. ඊට අමතරව දැනටමත් අපි පාසල් ළමුන්ට අක්ෂරසම ලබා ගන්න ළමයි 200ට වඩා අඩු පාසල් වලට අපි රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. ඒ දීමනාවට කිසිදු බලපෑමක් නැහැ. ඒ 6000 ඒ විදිහටම දෙනවා. ඒත් හින්ද සමහරකට ගත්තාම රුපියල් 31000ක් විතර ලැබෙයි. අපි දෙන්න ඕන අපේ දරුවන්ට මේවා. ඒක තමයි අපි ආර්ථිකයක් හදලා මුදල් සංචිතයක් එකතු කරගෙන තියෙන්නේ. ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානි පූර්ණේ ව්‍යාපාර ගොඩනැගිලි හානි වෙලා තියෙනවා. හැබැයි එක එක ප්‍රමාණයෙන් තියෙන්නේ ඒ වගේ යම් තක්සේරුවක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානි පූර්ණ දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ලක්ෂ 50 දක්වා ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න, ගොඩනැගිල්ල නැවත ආරම්භ කරන්න. හැබැයි ඒ ගොඩනැගිල්ල හානියට ලක් වෙලා තියෙන ප්‍රමාණය අනුව ලක්ෂ 50ක් දෙනවා එවැනි ගොඩනැගිල්ලක් නැවත ආරම්භ කරන්න. ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙන අපේ දීමනාව. නාය ගිහිලා තියෙනවා ගෙදර නේ. ගම් වතුරට ගේත් ගලාගෙන ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ කොච්චරද? සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ ලක්ෂ 12යි. එහෙම නැත්නම් 16යි. අපි මේ සැරේට පමණ පසුව આવොත් ආයෙ බලමු. හැබැයි මේ සැරේදී අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. ඉඩමක් නැත්නම් දැන් ලක්ෂ 50ක් දීලා නාය ගියපු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්නම් මොකද කරන්නේ? එහෙම නැත්නම් අවදානම ලක් වෙලා තියෙනවා නැවත අවදානම් කලාපෙට යනවා. යන්න දෙන්නේ නැහැ. ඒ වුණොත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජයෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජයෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ලක්ෂ 50 දක්වා දීමනාවක් දෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ